චතුරාංග. මේ අපේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ කොළඹ මධ්‍යම සායනේ. අපි යමු ඇතුළට. චතුරාංග අද දැන් අපි යන්නේ කාමරාංක 4ට. කාමරාංක 4දී ඩොක්ටර් කෙනෙක් වාට කතා කරලා ඔයාගේ විස්තර, ඔයාගේ ටෙස්ට් එක කරගන්න අවශ්‍යතාවය, ඒ හැම දෙයක්ම කතා කරන්න පුළුවන්. කොහොමද අපි දෙන තොරතුරු වල රාශිය රකින්නවද කොහොමද අපි? ඔව්. ඔයා ගොඩක් වෙලාවට මෙතනදී කතා කරන්නේ පෞද්ගලික තොරතුරු. ඉතින් ඒ හින්දා ඒ පෞද්ගලික තොරතුරු වල රහස්‍යභාවය අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන බැඳී සිටිනවා. අපි යනවා මේ කාමරේට. චතුරාංග මේ ලේ ගන්න තැන අද HIV සඳහා ලේ පරීක්ෂණ අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් ඇඟිල්ල විදලා කරන HIV ශනික පරීක්ෂාව. අනිත් එක රුධිර සාම්පල් එකක් අරගෙන කරන HIV ELISA පරීක්ෂා. එතකොට කොහොමද HIV ටෙස්ට් එක වෙන්නේ? ඔව් අද අපි බලමු HIV ටෙස්ට් එක කොහොමද වෙන්නේ කියලා. HIV පරීක්ෂණ ක්‍රම දෙකක් අද දවසේ අපි පෙන්නනවා. මේ තියෙන පළවෙනි පරීක්ෂණය රුධිර බිඳුවක් වගේ දාන්නම අපිට පුළුවන් HIV ශනික පරීක්ෂණය හරහා විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත HIV හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන HIV ELISA පරීක්ෂණය එතනදි සාම්පල් කීපයක් එක සැරේට පරීක්ෂණයට බඳුන් කරනවා. ඉතින් අපිට ඒ හරහා HIV හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඔකේ එතකොට ඊයේ පෙරේද වෙච්ච අවදානම් ලිංග ඇසිරීමකදී ඒක අපි අද ටෙස්ට් කළොත් අපිට ඒක දැනගන්න පුළුවන් HIV අපිට පොසිටිව්ද කියලා කොහොමද? ඔව් ඊයේ පෙරේද වෙච්ච ටෙස්ට් එක අද පරීක්ෂණයෙන් අපිට හඳුනා ගන්න බැහැ. මොකද අපි පරීක්ෂා කරන්නේ ප්‍රතිදේහය සහ ප්‍රතිදක්කේ. ඒක ශරීර නිෂ්පාදනය වෙන යම් කාලයක් ගත වෙනවා. සාමාන්‍ය සති 3-6ක් විතර යනවා HIV ELISA පරීක්ෂණයෙන් හරි HIV ශනික පරීක්ෂාව නැත්නම් රැපිඩ් ටෙස්ට් එකෙන් හරි හඳුනා ගැනීම සඳහා. ඒ වගේම වර්තමානයේ දියුණු උපකරණ කෙමියුනිමිනන්ස් වගේ මැෂින් සරහත් අපි හඳුනා ගැනීම සිද්ධ කරන්න හැකියාව තියෙනවා. මොකක්ද මේ nofasure.lk කිය? nofasure.lk කියන්නේ අපේ වෙබ්සයිට් එක. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ වෙබ්සයිට් එක. දැන් අද චතුරාංග දැක්ක කොහොමද අපි ක්ලිනික් එකට ඇවිල්ලා HIV පරීක්ෂණය කරගන්නේ කියලා. මේ වෙබ්සයිට් එක හරහා හැකියාව ලබා දීලා තියෙනවා තමන්ට තනියම තමන්ගේ HIV සඳහා අවදානම පරීක්ෂා කරගන්න ප්‍රශ්නාවලියකට උත්තර දීලා. දෙවැනි එක තමයි මේ සායනය කොළඹ මධ්‍යම සායනය වගේම දිවයිනේ සායන 40ක HIV පරීක්ෂණය සඳහා දිනයක් වෙලාවක් වෙන් කරගන්න මේ nofasure.lk වෙබ් අඩවිය හරහා අවස්ථාව දීලා තියෙනවා. තුන්වෙනි කාරණාව මේ මගේ අතේ තියෙනවා ඕරක්වික් කියලා HIV ස්වයං පරීක්ෂණ කට්ටලයක්. එතකොට මේ පරීක්ෂණ කට්ටලය ගෙදරටම ගෙන්න ගන්න හැකියාව මේ nofasure.lk වෙබ්සයිට් එක හරහා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන ලබා දීලා තියෙනවා. ડોක්ටර් අපි මේකට කීයක් ගෙවන්න ඕනේද? මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ටෙස්ට් කිට් එකක් අපි නොමිලේ ලබා දෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමය හරහා කුරියර් සර්විස් එකේ ඒ චාර්ජ් පේමන්ට් එකක් අපි නොමිලේ ලබා දෙනවා. ඉතින් ඒ වගේම පුද්ගලයන්ට අවශ්‍යයි කොන්ඩම්, ලුබ්‍රිකන්ට් ඒවා පවා අපි ඒ කුරියර් සර්විස් පැකට් එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ හොට්ලයින් එකට කතා කරලා nofasure.lk මේ කාමරයට ඇවිල්ලා HIV ස්වයං පරීක්ෂණ කට්ටලයක්, ඒ වගේම කොන්ඩම්, ලුබ්‍රිකන්ට් මේ දේවල් ලබා නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවා අපි සලස්වලා තියෙනවා. ඩොක්ටර් දැන් මේ ටෙස්ට් කිට් එකෙන් අපිට හරියටම දැනගන්න පුළුවන්ද HIV පොසිටිව් එක?
ඔව් මේක ස්වයං HIV පරීක්ෂණ කට්ටලයක්. තමන්ම තමයි මේක පරීක්ෂා කරගන්න. අපි තව ටිකකින් යනවා ප්‍රජාව විසින් ප්‍රජාවගේ HIV පරීක්ෂා කිරීම. නැත්නම් අපි කියනවා community based testing කියලා. එතනදී අපි බලමු කොහොමද මේ ස්වයං පරීක්ෂණ කට්ටලය මේ පරීක්ෂා කරලා HIV පරීක්ෂණය සිදු කරගන්නේ කොහොමද කියලා. චතුරාර්ය අපි අද ඔයා ප්‍රශ්නයක් අහනවා කොහොමද HIV ස්වයං පරීක්ෂණ කට්ටලේ සිදු වෙන්නේ කියලා. එතකොට අද දැන් අපි ඇවිල්ලා ප්‍රජාව විසින් ප්‍රජාවගේ HIV පරීක්ෂණ සිදු කරගන්න ප්‍රජාවේ මධ්‍යස්ථානයක් වෙත ආත්මහත්මක් ඕගනයිසේෂන් එකක් තමයි අද අපි ඇවිල්ලා. මෙතනදී ඒගොල්ලෝ රුධිරය පාවිච්චි කරන බ්ලඩ් පාවිච්චි කරන HIV ක්ෂණික පරීක්ෂණ රැපිඩ් ටෙස්ට් එකක් කරනවා. ඒ වගේම මුඛ මාර්ගයෙන් පෙරද HIV ස්වයං පරීක්ෂණ කට්ටලෙත් කරනවා. හැබැයි කලින් කිව්වා වගේ මතක් කරන්න ඕනේ HIV ස්වයං පරීක්ෂණ කට්ටලෙන් හම්බ වෙන්නේ අද තිබ්බ සම්බන්ධයක් නෙමෙයි. මාස 3ක් විතර. මොකද ඒකේ අපි ඇන්ටිබොඩි ප්‍රතිදේහ පමණයි භාවිතා කරන්නේ. හැබැයි HIV රැපිඩ් ටෙස්ට් එක බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා ඇත්තද ඒකේ සති 3ක් 6ක් දක්වා පෞල සමය අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි අතුලට ගිහිල්ලා බලමු චතුරාර්ය කොහොමද කරන්නේ කියලා. චතුරාර්ය අද දවසේ අපි ක්‍රම 3ක් HIV පරීක්ෂණ සිදු කරන ආකාරය දැන්. සායනයේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණි කොහොමද HIV පරීක්ෂණ සිදු කරගන්නේ? ප්‍රජාව විසින් ප්‍රජාව තුළ HIV පරීක්ෂණ කමියුනිටි සෙන්ටර් එකේ කොහොමද සිදු කරන්නේ? ඒ වගේම අපේ Known for Sure අපේ වෙබ් අඩවියේ කොහොමද HIV ස්වයං පරීක්ෂණ කට්ටලය මාධ්‍ය දක්වන්නේ කරලා නිවසටම ගෙන්වා ගන්නද? මේ පරතපාරණ අධ්‍යයනසින් ඔබට පිටදාන. කොහොම ස්තුතියි ડોක්ටර්. ඉතින් ඔයාලට පුළුවන් මේ ડોක්ටර් කියපු ආකාරයෙන් මේ ක්‍රම 3 භාවිතා කරලා ක්‍රම 3 එකක් භාවිතා කරලා HIV ටෙස්ට් එකක් කරගන්න. ඉතින් මම හිතනවා හැමෝටම වැදගත් වෙවි කියලා ඒක මමත් අද කරගත්තා. ඉතින් ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම HIV ටෙස්ට් එකක් කරගන්නෙන් මේ ක්‍රම 3 එකට අපි මං හිතන්නේ අපේ අනන්‍යතාවය ඒගොල්ලෝ සුරක්ෂිත කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා ටෙස්ට් එකක් කරගන්න කියලා. බොහොම ස්තුතියි.